හෙලෝ ගයිස් මේ වීඩියෝ එකට ලයික් කරලා සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරන්න. අඩෝ උඹලා හිට ඉස්කෝලේ එනවාදානේ මේ දවස් ටිකේ ඉඳන් ගෙදර ඉඳලා හිට ඉස්කෝලේ හරි දුකයි මට. ඔව් බම් මොන රෙද්දාද මන්ද යන්න එනවනේ ඉතින්. අඩෝ ගිය මාසේ අන්තිමට මැඩම් වැඩ ගොඩක් දුන්නා නේද පොතක් පුරි පිරෙන්න වෙන්නේ කියලා ඒ කරන්න බැරි වුණා වව්. ඔයාලා කරාවේ? ඔනේ නෑ බම් මන්නම් හෙට ඉස්කෝලේ එන්නේ නෑ. අඩෝ බඩියෝ දෙන්න මතක් කරේ. අඩෝ මටත් එන්න බෑ වගේ ගෙදරින් මාව එලවයි දන්නේ ඉස්කෝලේට. දන්නවනේ ඉතින් අපේ අම්මලා ඇහැටි. කමක් නෑ බං අපි ඔක්කොම දැන් කවුරුත් කරලා නැති එකේ හෙට ගිහින් බලමුකෝ. ගුටි කෑවොත් එකටමනේ. අඩෝ දැන් අවස්ථලානේ අපි ගෙදර යන්නේ ඉස්කෝලේට. හෙට ඉස්කෝලේටම ගිහින් බලමුකෝ. ඇඩෝ මන්නම් හෙට ඉස්කෝලේ එන්නේ නෑ බම් බඩේ අමාරුවක් දාගෙන අම්මත් එක්ක ඉන්නවා ගෙදරට එලා. උඹලා ගුටි කාවා? අම්මේ මං ගෙදර ආවා. ඔය දෙන්න ගෙදර එන්නේ. බලපන් දැන් වෙලාව කීයද කියලා. හරි අම්මේ මට බඩගිනි ඉස්සෙල්ලා මට බත් ටිකක් බෙදලා දෙන්න. ඕ බත් කන්න කලින් නාගනින් හරිද? හරි අම්මේ මං නාගෙන එන්නම්කෝ. මට බත් ටිකක් බෙදලා දෙන්න තියන්න හරිද? ලල්ලලල්ලලා ලල්ලලල්ලලා අම්මේ බත් ගේන්න. බේන් බත් කන්න. අම්මේ මං යනවා නිදිය ගන්න. පුතේ මයි පුතේ දැන් උදේනේ වෙලා නැගිටින්න ඉස්කෝලේ යන්නත් තියෙනවා. අනේ අම්මේ මගේ බඩ රිදෙනවා මට ඉස්කෝලේ යන්න බෑ. අද බඩ රිදෙනවද? මම පුතාට මොනවා හරි හදන් එන්නම්කෝ. එහෙනම් අද ගෙදර ඉන්න. අම්මේ අඩෝ උඹලා අදවත් වැඩ කරාද මන්න හැබැයි තාම කරේ නෑ. මම කරෙත් නෑ අනේ. මං ඉතින් අමුතුවෙන් කියන්න ඕනේ මං කරේ නෑ තමා. අඩෝ අර සඳුනිත් ගෙට ලයින් එකක්වත් දාලා පොත ඉල්ලගනින් බං. උඹ කැමතිනේ කොහොමත් ඒකිට. සඳුනි මොකද අනේ වද දෙන්නේ? ඒ මං ගෙදර වැඩේ කරේ නෑ පොත දෙනවකෝ. අතෝ ගෙදර වැඩේ කරේ නැද්ද? මං කමලා ටීචර් කියලා තෝව ගස්සන්නම්කෝ අද. අඩෝ සඳුනි එහෙම කරන්න එපා. එහෙම කරන්න එපා බලු වැඩ. ඇයි බං උඹ මේ බයලාගේ පොත ඉල්ලගත්තේ නැද්ද? පොත ඉල්ලගන්න නෙමෙයි දැන් ඒකේ අපිව ගස්සවනවලු මැඩම්ට කියලා. මොනවා? කිව්වද ඇත්තට මෙහෙම? ඔව් බං දැන් අපි මොකද කරන්නේ? ආයිබෝවන් ළමයි. ඕන් දැන් කට්ටියටම නිවාඩුවක් තිබ්බ නේද මාසයක්ම? මං ගියේ මාසේ වලට ගෙදර වැඩ වගේක් දුන්නා නේද? ඒව දැන් බලමු නේද? හැමෝම පොත් ගේන්නකෝ. කොහොමද ළමයි? අද නෑනේ ගොඩක් ළමයි. රුවන් කවුරුත් නෑනේ හැ. ළමයි දැන් පොත් ටික ගේන්න ගිය මාසේ මං වැඩ වගේක් දුන්නා නේද? කොහොමද ළමයි ගොඩක් නෑනේ. රුවන් කවුරුත් නෑනේ අනේ. ළමයි 5 දෙනා ඉන්නේ. මැඩම් මෙයාලා හොරට ඉස්කෝලේ ආවේ නෑ ගෙදර වැඩ කරේ නෑ කියලා. දැන් ඔයාලා ටිකවත් පොත් ටික ගේන්නකෝ. මැඩම් මේ මගේ පොත බලන්න මම ඔක්කොම වැඩ ටික කරා. හොඳයි ඔක්කොම කරලා නේද? ඔයා යන්න මේ පොත අතර මම බැලුවනේ. මැඩම් මේ මගේ පොත. හොඳයි මම මේකත් බැලුවා. ඊළඟ කෙනා එන්න. කෝ පොත දරුවෝ ඔයාගේ? මැඩම් අපි 3 දෙනා වැඩ කරන්න බැරි වුණා මැඩම්. තමුසෙලා මාසයක් දීලත් වැඩ කරලා නැහැ. යන අපි නාගේ ඔෆිස් එකට. මොකද මේ පොලි පෙන්ටම ඔෆිස් එකට ඇවිල්ලා සර් මේ මුන් ගෙදර වැඩ දී කරලා නැහැ මාසයක් මිනිවාඩු දීලා. එහෙමද? මැඩම් යන්නකෝ මම මුන්ට හොඳ දඩුමක් දෙන්නම්කෝ. තොපි මොකද මාසයක් දීලාත් ගෙදර වැඩ කරේ නැත්තේ? කරන්න බැරි වුණා සර් අපිට. අඩෝ අර වෙලේ මැඩම් පිනා ගෑව නේද? යකෝ අපි මේක ප්‍රින්සිපල්ට කියමුද? අඩෝ මරුනේ කියමු මැඩම්වත් ගස්සමු අපි. මොකද මේ කුටු ගාන්න යතන්ටලා ගිහින් දන ගහ ගන්නවා. මේ සර් අපේ ටීචර් සර්ට පිනා ගෑවා. මොනවා? පිනා? දැන් මෙන්න කියනවා ගිහින් මැඩම්ට. මොකද සර් මේ කතා කරේ? මම ඔයාව මාසෙකටම ෆයර් කරනවා. මොනවද ඇයි සර්? මම මොන වරදක් කරාටද එහෙම කරන්නේ? ඔයාට එමයි කියන්නේ වෙන අයට පිනාගග ඒ වගේ නම් කතා කරන්න. අනේ සර් මං ඔයාට මොන වෙලේද පිනා ගෑවේ?
ඇයි මැඩම් කියේ පිනාගේ ඔෆිස් එකට යන්න කියලා අර වෙලේ බැන්නේ අපිට? හා ටීචර් මට ළමයි ටික අරන් යන්න පන්තියට මං ටීචර් කෙනෙක් බලා ගන්නම්කෝ පස්සේ. හොඳ වැඩේ මිස්ටර්. ඔය ළමයි ටික දැන් පන්තියට යන්නකෝ.